GMC වෑන් ඩියුරා 1960 සිට 1990 දශකයේ පුරා ඇමරිකානු පාරවල් පුරා ගමන් කළ ලෙජෙන්ඩරි අයිකනික් වෑන් රථයක්. එහි දැඩි බාහිර පෙනුම, බලවත් V8 එන්ජින් එක සහ තමන්ගේ උවමනාව පරිදි වෙනස් කරගත හැකි කැබින් එක සමගින් GMC වෑන් ඩියුරා මගී ප්‍රවාහනය සහ භාණ්ඩ හුවමාරුව සඳහා බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා. මේ වෑන් රථය 80 දශකයේ විකාශය වුණ A-Team කතාමාලාව නිසා A-Team වෑන් ලෙස නමක් ලැබුණා වගේම සැබෑ ලෝකයේ දාමඝාතකයෙකුගේ පැහැර ගැනීම වලට මේ වෑන් රථය යොදාගත්ත නිසා මර්ඩර් මැක් ලෙසද හැඳින්වෙනවා. අපේ ක්ලාසික් ජයන්ට් සීරීස් වීඩියෝ මාලාව යටතේ වෑන් රථයක් ගැන තොරතුරු ගේන්න අදහසක් නොතිබුණත් මේ වෑන් රථයට ලැබී තිබෙන ලෙජෙන්ඩරි අයිකනික් ප්‍රතිරූපය නිසා GMC වෑන් ඩියුරා ගැනත් වීඩියෝ එකක් ගේන්න තීරණය කළා. ඉතින් මේ GMC වෑන් ඩියුරා වෙහිකල් එක ගැන කතා කරන්න සුපුරුදු පරිදි රැඳී සිටින්න. මේ බයිනරි බීම්. මෙම වෑන් රථය GMC සමාගම යටතේ වෑන් ඩියුරා ලෙසත් චෙවෝලට් සමාගම යටතේ චෙවි වෑන් G සීරීස් ලෙසත් වෙළඳපොළට පැමිණියා. එයට හේතුව GMC සහ චෙවෝලට් යනු ජෙනරල් මෝටර්ස් සමාගමේ කොටසක් වීමයි. GMC වෑන් ඩියුරා රථය 1983 සිට 1987 දක්වා විකාශය වුණ ඇක්ෂන් ඇඩ්වෙන්චර් TV සීරීස් එකක් වුණ A-Team සඳහා යොදාගත් නිසා මහත් ජනප්‍රියත්වයක් ලැබුවා. එම TV සීරීස් එකේ වෑන් ඩියුරා රථය සඳහා ලබා දී තිබූ හැඩය සහ ඩිසයින් එක නිසා. කොහොම නමුත් චෙවලට් චෙවි වෑන් G සීරීස් රසිකයන් විසින් ස්කූබි-ඩූ කතාමාලාවේ මිස්ටරි මැෂින් රථය නිපදවීමට යොදාගෙන තිබුණා. මේ වෑන් රථයට තිබෙන ජනප්‍රියත්වය නිසා මේ වෙහිකල් එක ප්‍රසිද්ධ වීඩියෝ ගේම්ස් වලත් අපිට දැක ගන්න හම්බෙනවා. ඒ ඔබ අප කවුරුත් ආදරය කරන GTA Vice City, Burnout Paradise, Forza Horizon 4/5 වැනි ජනප්‍රිය ක්‍රීඩා තුලින්. ඒ වගේම මේ වෑන් රථය ඝාතකයන් හා මැරකල්ලි විසින් තමන්ගේ වැඩ සඳහාද යොදාගත්ත වෙහිකල් එකක්. 1977 දී ලෝරන්ස් පිට්ටේක සහ රෝයි නොරිස් රිදී අලු පැහැති වෑන් ඩියුරා වෑන් රථයක් යොදාගෙන මිනීමැරුම් සිදු කරනු ලැබුවා. ඒ පිටතින් සාමාන්‍ය වෑන් රථයක් වුවත් ඇතුළතින් සම්පූර්ණයෙන් වධකාගාරය ලෙස සකසා තිබුණා. මේ සිද්ධිදාමයන් නිසා එම මිනීමරුවන් දෙදෙනාට ලබා දී තිබූ මර්ඩර් මැක් නාමය මේ වෑන් රථයටද ලැබුණා. GMC වෑන් ඩියුරා රථය 5.0 ලීටර් V8 එන්ජින් එකකින් සමන්විත වුණ අතර එය 155ක හෝස් පවර් එකක් සහ 325ක නිව්ටන් මීටර් ටෝක් එකක් නිපදවුවා. මෙම එන්ජිම සාමාන්‍ය 4-ස්පීඩ් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ගියර් පද්ධතියක් සමග රියර් වීල් සහ 4-වීල් ඩ්‍රයිව් ඔප්ෂන් දෙකම ලබා දුන්නා. GMC වෑන් ඩියුරා මෝටර් රථය තනි පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද්දක් නොවන අතර ජෙනරල් මෝටර් සමාගමේ ඉංජිනේරුවන් සහ නිර්මාණකරුවන් කණ්ඩායමක් විසින් ඔවුන්ගේ GMC සන්නාමය යටතේ කොටසක් ලෙස සංවර්ධනය කරන ලද්දක් වුණා. Ford Econoline සහ Dodge A සීරීස් වලට තරගයක් දීම සඳහා G සීරීස් වෑන් රථ කොටසක් ලෙස වෑන් ඩියුරා 1964 දී හඳුන්වා දුන්නා. වෑන් ඩියුරා රථය වෙළඳුන්, ඩිලිවරි සමාගම් සහ පවුල් සමාජිකයන් වැඩි පුද්ගලයන් විසින් එකසේ ආදරය කරන ලද වෑන් රථයක්. ඒ භාණ්ඩ ප්‍රවාහනය සහ රෝඩ් ට්‍රිප්ස්, ගිලන් රථ සහ කැම්පින් සඳහා භාවිතා කරන ලද වෑන් රථයක් වුණා. බොහෝ වෑන් ඩියුරා වර්ක් වෑන් ලෙස අලෙවි කරත් GMC පාරිභෝගිකයන්ගේ කැමැත්ත අනුව වෙනස් කරන ලද TV පවා ඇතුළත් ලක්ෂරි ඉන්ටරියර් එකක් සහිත වෑන් ඩියුරා රථ නිෂ්පාදනය කරනු ලැබුවා. සමහර මොඩල්ස් ජංගම පොලිස් රථ හෝ ගිනි නිවන අනදෙන මධ්‍යස්ථාන ලෙසද භාවිතා කළා. 1996 දී GMC විසින් මේ වෑන් රථ නිෂ්පාදනය නතර කළා. GMC වෑන් ඩියුරා යනු වෑන් රථයක් පමණක්ම නොවේ. එය වාහනයකට වඩා වැඩියමක් වූ යුගයක සංකේතයක්. A-Team TV සීරීස් එක හරහා ලැබූ ජනප්‍රියත්වය නිසා අද වන විට මේ වෙහිකල් එක අයිකන් එකක් වී හමාරයි. එහි බොක්සි ෂේප් හැඩය, පවර්ෆුල් පෙනුම සහ ධාවන බලය නිසා ගොඩ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා. ඉතින් ඔබත් මේ ආකර්ශනීය GMC වෑන් ඩියුරා වෑන් රථයට ආදරය කරන්නෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න වගේම අමතක කරන්නේ නැතුව අපේ බයිනරි බීම් නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. තවත් මෙවැනිම වීඩියෝකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.